මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා හිතලා වැඩ කරන්න එපා. දැන් ටයිටැනික් එක ආයේ හැප්පෙනවා ඩෝංගල්. ධනෙ උත්පාදනයේට කිසිම දෙයක් මේ ආණ්ඩුව මේ වෙනකොට කරන්නේ නැහැ. එයාලා මොකද කරන්න කියන්න දන්නේ නැහැ. කලබනාකරණය පිළිබඳ විශාල ප්‍රශ්නයක් අපි ඉන්නේ. එක පැත්තකින් අපේ ආදායම පිළිබඳ විශාල ප්‍රශ්නයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට ආයේ ගෝල් ෆේස් යන්න වෙන තත්ත්වයක්ද වෙන්නේ. අපිට ආයේ ගෝල් ෆේස් එකට ගිහිල්ලා කොඩි උස්සගෙන රෙදි උස්සගෙන කෑ ගහන්න වෙන තත්ත්වයක්ද අපිට නැවත ඇති වෙමින් පවතින්නේ. අපිට ඒක නැවත කරන්න බෑ. නැවත කරන්න බැරි හේතුව තමයි අපි අරගලය කරන වෙලාවේ නම් එක්තරා ආකාරයකට අපිට මොනවා හරි දෙයක් වෙනසක් කරගන්න පුළුවන් වෙයි කියන අදහස තිබුණා. අද වෙනකොට අපි දන්නවා හිටපු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්තරා ආකාරයකට රට යම් ආකාරයක ස්ථායීකරණයකට ගෙනාවා. අපි ඒක හැමෝම දන්නවා. අපිට මොන දේශපාලන විවේචන මොන ප්‍රශ්න තිබුණත් එතන ඉඳන් තමයි රණ්ඩු කුමාර මහත්මයාට ගමන යන්න තිබුණේ. එතන ඉඳන් යන්න ඕනන්නේ. මොකද රට බාරගත්තේ ඒ වගේම රටේ මිනිස්සු ඡන්දේ දුන්නේ එතන ඉඳන් ස්ථාවර රටක් හදාගන්න. තරුණ පරම්පරාවට අපේ ස්ත්‍රීන්ට හැම කෙනෙකුටම වෘත්තිකයන්ට මේ වෙනකොට වෘත්තිකයන් 100,000 ගණනක් එළියේ ඉන්නේ. බුද්ධි ගලණය පිළිබඳ ඒ කාලේ නම් ගොඩාක් කතා කරා දැන් නම් කතා කරන්නෙත් නැහැ ගැන. නමුත් අපේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? අපේ මිනිස්සුන්ට අනාගතයක් අවශ්‍යයි. ශිරාල් පැහැදිලිව කිව්වා වගේම අපේ ආදායම මේ විදිහට බිඳවැටමින් නම් පවතින්නේ. රටේ ධනෙ උත්පාදනයේට කිසිම දෙයක් මේ ආණ්ඩුව මේ වෙනකොට කරන්නේ නැහැ. එයාලා මොකද කරන්න කියන්න දන්නේ නැහැ. මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අතුලසිරි කිව්වා වගේම සංකල්පීය ප්‍රශ්නයක හිර වෙලා ඉන්නේ. කොහාටද යන්නේ? එක පැත්තකින් ගෝල් ෆේස් එකේ අති දැවැන්ත රැලියක් තියෙනවා රතු කොඩිය අරගෙන. ඒ ASCII මේ ධනේශ්වර ක්‍රමයේ එක්ක මේ කලාපීය බලවතුන් එක්ක මෝදි ගත්තත් චීනය ගත්තත් එයාලා කවුරුත් මේ වෙලාවේ රතු කොඩි උස්සගෙන යන තැනක නෙවෙයි ඉන්නේ. අපි ස්ථාවර ගමනක මොකද්ද අපේ ආදායම? අපි කොහොමද ඉදිරියේ කලබනාකරණය පිළිබඳ විශාල ප්‍රශ්නයක අපි ඉන්නේ. එතකොට මේ විදිහට ගියොත් ආයෙත් අපිට අරගලයකට යන්න වෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මූණ දුන්නා වගේ දැවැන්ත ආදායම පිළිබඳ ප්‍රශ්නයකට ආදායම සහ වියදම් පිළිබඳ බරපතල ප්‍රශ්නයකට අපි මූණ දෙන්නයි මේ යන්නේ. ටයිටැනික් එක අර රූපකකින් ඉස්සර අපි කිව්වා ටයිටැනික් එක යාන්තම් ගලවගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා මුහුදේ යන්තම් ඉස්සරහට පැදගෙන ගියා. දැන් ටයිටැනික් එක ආයේ හැප්පෙනවා ඩෝංගල. එතකොට රසවත් කතා වේදිකාවල කිව්ව ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයට කතා කියන්න පුළුවන්. අපි හොඳටම දන්නවා මයික් එකක් ඉස්සරහට ගිහිල්ලා කතා දැන් අනුරම කියනවා මම පොඩි කාලේ ඒ කියන්නේ පළවෙනි කතාව කරනකොට මං කතා කරේ මොකද්ද කියලා මංවත් දන්නේ නැහැ කියලා. ඒ පුරුද්ද දිගටම යනවද කියලා මට තියෙන ප්‍රශ්නේ. මොනවද තමන් කතා කරන්නේ සහ තමන් මේ වෙලාවේ රටට සංයුක්තව කරන්නේ මොකද්ද? තමන්ගේ රටේ ආදායම සහ වියදම සම්බන්ධයෙන් ගැටලුවේදී තමන්ගේ අනිකුත් රටේ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නවලදී දැන් අපි හොඳටම දන්නවනේ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්න ඇති වුණ තැන තමයි දළදා පූජාව. දැන් දළදා පූජාවේදී අපි දැක්කා ඒක රටේ මිනිස්සුන්ගේ සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ ගෞරවය සම්බන්ධයෙන් මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කළමනාකරණය කරගන්න ගිහිල්ලා වෙච්ච වැඩේ නම් අපි දන්නවා. එතකොට කලමනාකරණය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒක රතුතරුව විතරක් දාලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැන් මෙන්න මේක තමයි ප්‍රශ්නේ. පක්ෂය හිතනවා, ජනතා විමුක්ති පෙරමුණ හිතනවා මේක අර ගම් වතුර ආධාර දෙනකොට අපි බෝට්ටුවේ ගිහිල්ලා ආතල් එකේ සෙල්ෆියක් ගන්නවා වගේ වැඩක් කියලා. රටක් පාලනය කරනවා කියලා කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඊට වඩා පුළුල්, ඊට වඩා ප්‍රබල සංයුක්ත මතවාදීමය කෙලින් හිට ගන්න තැනක මේ වැඩේ වෙන්න ඕන. එක පැත්තකින් කොමියුනිස්ට් වාදයේ එහෙම නැත්නම් සමාජවාදයේ පිළිබඳ මතයක් පක්ෂයේ ඇතුලේ තියෙනවා. සහ ඒක වරින් වර එළියට දානවා. අනිත් පැත්තෙන් අපිට මේ ක්‍රමයක් එක්ක ගැට ගැහිලා කොහොම හරි යන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට හොඳටම දැන මෙතන සුදර්ශන ගුණවර්ධන මහත්මයා ඉන්නවා. රාජ්‍ය ආයතනයක ලාභ ලබන්න නම් මොන ගේමක් ගහන්න ඕනද කියලා එතුමා දන්නවා. රාජ්‍ය ආයතනයක් ස්වාධීන රූපවාහිනිය කියන්නේ අමාරුවෙන් දිව ආයතනයක් නේ. එතකොට ඒක ලාභ ලබන්න ගේනකොට තමන්ගේ මනස කෙලින් තියෙන්න ඕන.
ලාභයේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන්න බෑ. තමන් ලාභ උපයන්න ඕන. ඒකට මොකද්ද කරන්න කියන එක නෙමෙයි ප්‍රශ්නය. ලාභයේ උපයන්න තමන්ට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මේ විදිහට හැම රාජ්‍ය ආයතනයක්ම කෙසේ හෝ ලාභ උත්පාදනය කරන්න ඕනේ. මං කියන්නේ ඉස්කෝල වලින් ලාභ හොයන්න කියලා නෙමෙයි. නමුත් අපිට පැහැදිලි වැඩපිළිවෙලක් රටේ මම හිතුවේ ජාතික ජනබලවේගයේ බලයට එනකොට මේ මාස 6 ගත වෙනකොට අපි දන්නවා අපි පටන් ගත්ත වැඩපිළිවෙල IMF වැඩපිළිවෙලත් එක්ක ගැට ගැහිලා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොහොමද ඉස්සරහට රට අරන් ගියේ ඒ විදිහට ප්‍රශ්නයක් නැතුව අපි මේ රට අරන් යයි කියලා. මේ රට ජාතික ජනබලවේගය ඉස්සරහට ගෙනියයි කියලා. නමුත් අපිට දැන් එහෙම තත්ත්වයක් පේන්නේ නැහැ. ඒ වෙනුවට යාන්තමින් අර වැඩේ ගැට ගැහිලා තියෙන හින්දා අපි මේ නිකන් පණ බේරගෙන වගේ ඉන්නවා. නමුත් මේක ප්‍රමාණවත් නැහැ. මොකද අභියෝග ගන්නවක් ඉස්සරහ අපි ඉන්නේ. එක ට්‍රම්ප්ගේ අලුත් ආර්ථික ප්‍රතිපත්තිය. දැන් එතකොට අපිට එතන විශාල ආදායමක් නැති වෙනකොට අපි මොකද කරන්නේ? plan B එක මොකද්ද? plan C එක මොකද්ද? එතකොට ඒ පිළිබඳ කිසිම කතාවක් මේ වෙනකොට අපිට දකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ එක පැත්තක්. ඒ ආර්ථිකයේ පැත්තෙන් එක පැත්තක්. අනිත් පැත්තෙන් ඉන්දු පාකිස්තාන් ප්‍රශ්නය. එතකොට මේ ප්‍රශ්නය යම් විදිහකින් දිගට දිග හැරුණොත් අපි දන්නෙත් නැහැ ඉන්දු ලංකා ගිවිසුම් ටිකක් මේ මෑත අත්සන් කරා. ඒ ගිවිසුම් වල මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නැහනේ. එතකොට අපේ අනාගතය පිළිබඳව අපි දන්නේ නැහැ. අපේ අනාගතය අපිට අවිනිශ්චිතයි. රටේ තරුණ පරම්පරාව කොහොමද යම් තීරණයක් ගන්නෙ මේ ගිවිසුම් වල අන්තර්ගතය දන්නේ නැතුව. මං කියන්නේ ගිවිසුම් කියන්නේ ඉන්දියාවත් එක්ක ආර්ථික වැඩපිළිවෙලක යෑම කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. මම ඒකට අත් දෙකම උස්සනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආරක්ෂක ගිවිසුම් වල, එතකොට පුද්ගලික දත්ත පිළිබඳ ගිවිසුම් වල, සෞඛ්‍ය ගිවිසුම් වල මොනවද තියෙන්නේ? ඒක ගැන අදහසක් නැතුව කොහොමද මම මගේ අනාගතය පිළිබඳ තීරණයක් ගන්නෙ? මම මේ රටේ ඉන්නවද නැද්ද? මගේ වෘත්තීය ජීවිතේ මම මොකක් කරනවද? මගේ පෞද්ගලික ජීවිතේ මම මොකක් කරනවද වගේ තීරණ ගන්න ඔය වැනි තාන්ත්‍රික ගිවිසුම් වල මොනවද තියෙන්නේ කියන එක පිළිබඳ මූලික අයිතියක් තියෙනවා මට දැනගන්න. ඒ අයිතියට මේ සුද්ධ වූ ආණ්ඩුව මොකද්ද කියන්නේ? ගිහිල්ලා මේ එක්ක උසාවියේ නඩුවක් දාන්න ගියා. එහෙම නැත්නම් අර මේ තොරතුරු දැනගැනීමේ පන්ති යටතේ ගිහිල්ලා මේ ඒක දැනගන්න කියයි. ඒකටද අපි NPP ආණ්ඩුව ගෙනාවේ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මම මොනවද ඒවා තියෙන්නේ කියලා දැනගන්න නෙවෙයි NPP ආණ්ඩුවක් ආවේ. ඒක ඒ වෙනුවෙන් මම කැමති වුණ එක්තරා මොහොතක. ඒකට නෙවෙයි. ඊට වඩා විනිවිද භාවයෙන් යුතුව අපිට මොනවද මේවා තියෙන්නේ කියන එක පිළිබඳ යම්කිසි දැනුවත් භාවයක්. ඒ විනිවිද භාවයේ සම්බන්ධයෙන් අපිට අවශ්‍යතාවයක් තිබුණ නිසා මේ ආණ්ඩුව ඉස්සරහට ආවේ. අපි සමහරලාට ඒ පිළිබඳ ලිව්වා. ඒ හැම දෙයක්ම උනේ ඒ සම්බන්ධයෙන්. අපි විශ්වාස කළා අවම වශයෙන් තිබ්බ තත්වයට වඩා යහපත් තිබුණ දේශපාලන ගැටලු තිබ්බ කියන අපි හොඳටම දන්නවා. තිබුණු දේශපාලන වෙනස් කරන්න මිනිස්සු ඡන්දෙ දුන්නා කියනත් අපි හොඳටම දන්නවා. නමුත් එහෙමනම් ඒකට අයිතියක් තියෙනවා NPP ආණ්ඩුවට, ජනතා විමුක්ති පෙරමුණට ඊට වඩා නිවැරදි මාවතක ගමන් කරන්න ආර්ථිකය පිළිබඳ විනිවිද භාවයකින් යුතුව සහ ඒ ගිවිසුම් හැම දෙයකම තියෙන දේවල් සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුතුව කටයුතු කරන්න මේ ආණ්ඩුවට සුද්ධ අයිතියක් තියෙනවා. ඒ අයිතිය උල්ලංඝනය කරමින් පවතිනවා මිනිස්සු මෝඩයෝ නෙමෙයි මේ රටේ. මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා හිතලා වැඩ කරන්න එපා. පණිවිඩය තමයි ඊයේ දුන්නේ පෙරේදා. මිනිස්සු දුන්න පණිවිඩය තමයි රයිට්. උඹලගේ 68 කුට්ටියෙන් අපි කෑලි ගැලවෙනවා නැත්තම් ගලවනවා කියන එක. මේක තව ඉස්සරහට මාස 6ට මෙහෙමනම් ගැලවෙන්නේ. තව අවුරුද්දකින් බලන්න කොහොම ගැලවීද කියලා.